දලදා වැස්ස අහලා තියෙනවා. ඔන්න තියෙනවා මට මතක හැටියට මාලිගාවේ තියෙනවා පින්තූර. නැත්නම් තියෙනවා තානායමේ තියෙනවා පෙරදින තානායමේ පින්තූර. ආණ්ඩුකාරයට හිතුණා මේක ඇත්තද කියලා බලන්න. මිනිස්සු කියනවා මේ දලදා වහන්සේ එළියට ගන්නකොට වහිනවා කියලා. කොහොම බලන්න උඹලගේ වහින මේ මොකද්ද වචනෙකුත් තිබ්බා. ඒ ගණන් කිව්වා එළියට. ඇයි? ආයෙනවා දැන් නුවරට එක දිගට. ඊට පස්සේ ගත්ත දලදා වහන්සේ එළියට. අරගෙන මට මතක හැටියට ළමයි උරහන් ගලක තියලා කුළු ගෙඩියකින් තලන්න කිව්වා. හැලෙනවද බලන්න. බලමුකෝ උඹලගේ මේ ධාතුන් වහන්සේ ධාතුව අපිට වැස්ස දෙයිද කියලා. දන්නවද කුළු ගෙඩියකින් තලද්දී ඒ දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රමාණයට සිදුරක් හැදිලා උන්වහන්සේ ඇතුළට කිනා බැස්සා කියලා. ඒතර කුළු ගෙඩිය වදින්නේ උඩට. අයින් කළ බලනකොට හරි පුදුමයි ඇතුලේ. ආණ්ඩුකාරයා වැන්දා කියනවා. වැන්දට හරි ගියේ නෑ. දවස් 7ක් එක දිගටම වැස්සා. මොකද්ද උනේ? ආණ්ඩුකාරයා වැන්දේ නෑ ඒබලේ. ආණ්ඩුකාරයා පුදුම වුණා. දවස් 7ක් එක දිගට වැස්සා. ඇහලා අන්තිම වෙලාවේ අන්න පින්තූර තියෙනවා. අර වලාකුළු බැම්ම මැද්දෙන් වතුර දානවා දැන් බැවි. පින්තූර තියෙනවා. ඒකේ ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ ගහන්න පුළුවන් කාලයක් මේක. දැන් එංගලන්තයෙන් ආපු ඉංජිනේරුවෝ ඒ කාලේ හිටපියොන් ආණ්ඩුකාරයට පණිවිඩ පිට පදින්න දෙනවා. තව සුළු මොහොතක් මිලිමීටර ගණන් උඩට ගියොත් එන තව සෙන්ටිමීටර ගණන් උඩට ගියොත් දැම්ම කැඩෙනවා. දැන් ආණ්ඩුකාරයා මේ වෙනකොට ඉන්නේ ක්වීන්ස් හොටෙල් එකේ. හොටෙල් එක යනවා ඔබතුමා බලන්න මේක කියලා. පස්සේ ලංකාවේ නිලමේවරුන්ගෙන් ඇහුවා මොකද කරන්න ඕන කියලා. ආද කියනවා ඔබතුමාමයි වරද්ද ගත්තේ. දැන් ගිහින් වැඳලා සමාව ගන්න කියලා. වැඳලා සමාව ගත්තා වැස නැවතුණා. දලදා වහන්සේ හරි අසිරිමත් නේ.